සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් අපේ රටේ ගත්තම කැබිනට් ඇමතිවරු, මහ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ කියන්නේ ඉහළ හොරු නීතියෙන් දඬුවම් ලබලා වැරදිකාරයෝ වෙලා හිරගත වුණේ නැහැ මූලික වශයෙන් ගත්තා. ඉතින් දැන් ඒ කටයුත්ත වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මකයි. ඒවට නිදහසේ ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ දීලා තියෙනවා. බාධා කරන්නේ නැහැ. සහ මේ නිලධාරීන්ට අදහසක් හැදිලා තියෙනවා. වගකීතු නිලධාරීන්ට අපි මේවා ක්‍රියාත්මක කරන්න යනකොට අපිට දේශපාලන තර්ජන ගර්ජන බලපෑම් වෙන්නේ නැහැ කියලා. නීතිපති කාර්යාලයට ඉතිහාසයේ තර්ජන ඇවිල්ලා තියෙනවා. නීතිපතිතුමාට ඇවිල්ලා තියෙනවා. අල්ලස්සෝ දූෂණ කමිෂන් එකේ බලධාරීන්ට ඉතිහාසයේ වැඩ කරන්න දීලා නැහැ. පොලිසියටත් හරියට වැඩ කරන්න දීලා නැහැ. දේශපාලන බලපෑම් නිසා. ඒ නිසා ඒ අයට බැරි වුණා නීතිය ක්‍රියාත්මක කරන්න. නීති නොතිබුණා නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් වුණු තිබෙන්නේ නැහැ. තර්ජන නිසා සමහරුන්ට මරණ තර්ජන. ඒ අය තමන්ගේ ජීවිතයට ආදරේ. තමන්ගේ ජීවිත කඩාවට ගන්න සූදානම් නැහැ. හැබැයි මේ වෙනකොට පුරකමට වංචාවට දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙන ආයතනවල බලධාරීන්ට විශ්වාසයක් හැදිලා තියෙනවා. තමන්ට කිසිම දේශපාලන තර්ජනයක් එන්නේ නැහැ කියලා. විශේෂයෙන් බලයේ ඉන්න කණ්ඩායමෙන් බලයේ ඉන්න පාලකයන්ගෙන් තමන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට කියලා. ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? හොරුන්ට එරෙහිව දඬුවම් ලැබෙනවා. මේක මේ අපේ පැත්තේ මෙතන තියෙන කාරණේ තමයි අන්න රාජ්‍ය ආයතන වලට අපි විශ්වාසයක් හදලා තියෙනවා. හොඳින් ක්‍රියාත්මක වෙන්න. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ආරක්ෂාව රජය මගින් සපයනවා කියන විශ්වාසය තහවුරු හදලා දීලා තියෙනවා. ඒ නිසා මේ ආයතන ක්‍රියාත්මක වෙනවා. එතකොට කලින් හාල්මැස්සන්ට ක්‍රියාත්මක වෙච්ච නීතිය දැන් තෝරුන්ට මෝරුන්ට යහමින් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේ රටේ හොඳින්ම දැක ගන්න පුළුවන් කාරණේ. ඒ වගේම මේකේ තව නිඩයකුත් තියෙනවා. දැන් බලයේ ඉන්නවා අපි ජනාධිපතිතුමා, අගමැතිනිය, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඊළඟට ගත්තම දැන් නගරාධිපතිලා, දැන් මෙතන ඉන්නවා අපේ මිනුවන්ගොඩ නගරාධිපතිතුමා. ඒ අයටත් හොඳම පණිවිඩයක් මේකෙන් ලැබෙනවා අපි හැමෝටම. අපි හැමෝටම ලැබෙන පණිවිඩය තමයි රාජ්‍ය ධනය, රාජ්‍ය දේපල, මහජන මුදල් සතයක්වත් නාස්ති කරන්න, හොරකම් කරන්න, වංචා කරන්න කාටවත් ඉඩක් නැහැ කියන පණිවිඩය රටටම හොඳයි.